මරිත් සභාපතිතුමිය මම දැන් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව පිළිබඳව කතා කරන මේ අවස්ථාවේ රටේ ඉදිරි ගමනට කලාපයේ ආරක්ෂාව වගේම රටේ පුරවැසියාගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. ගරු සභාපතිතුමිය අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ ආණ්ඩුවට අද රටේ පුරවැසියාගේ ආරක්ෂාව වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව යම් චකිතයක් මේ රටේ ජනතාව තුළ තියෙනවා. මොකද රටේ වෙන සිදුවීම් බැලුවම වෙඩි තැබීම් බැලුවම ඒක ඔබතුමාලට අර්ථකථනය කරන්න පුළුවන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර වෙන අර්බුදයක් කියලා. ගැටලුවක් කියලා. හැබැයි සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේත් ආයුධ අරගෙන රටේ සැරිසරන්න පුළුවන් නම් සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේ ආයුධයක් අරගෙන සැරිසරලා Tamanට ඕන කෙනාට වෙඩි තියලා යන්න පුළුවන් නම් එක්ක ඒක ආණ්ඩුවේ සහයෝගයෙන් වෙන්න ඕනේ. ආණ්ඩුව අනුදැනුම මත වෙන්න ඕනේ. එහෙම නැත්නම් රටේ පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. අද කලාපයේම අන්තවාදය සහ ත්‍රස්තවාදය කියන කාරණයට අවධානය යොමු වෙලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව මනින්න පුළුවන් රටේ තියෙන පුරවැසියාගේ ආරක්ෂාව වගේම ගරු සභාපතිතුමිය රටක් විදිහට අපි කොතරම් ස්ථාවරද කියන කාරණේ. ඒක එක පැත්තෙන් ආර්ථික සමාජීය සහ දේශපාලනික වශයෙන්. සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන්. රට බලශක්තියෙන් අපි සුරක්ෂිතද? දැන් ඔබ තමුන්නාසලා බලයට ඇවිල්ලා අවුරුද්දක් ගත වෙනවා. රටේ බලශක්තිය අර්බුදයකට අපි මුහුණ දුන්නා. ඒ තුළ ජාතික ආරක්ෂාව කඩන් වටනවා. දැන් රිලෙවෙක් පැන්නම වඳුරෙක් පැන්නම රටේ විදුලිය කැපෙනවා නම් බලශක්ති සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. හැබැයි ඒකට ඔබ තමුන්නාසලා ගත්තු පිළියම කුමක්ද? මොකක්ද ඔබ ගත්තු ක්‍රියාමාර්ගය? අලගොවියා ලුණු ගොවියා අසරණ වෙනවා නම් හාල් ඉඳන් වී ඉඳන් පිටින් යලා කන දෙන සංස්කෘතියක් හදනවා නම් අලගොවියාගේ ආර්ථිකය වී ගොවියාගේ ආර්ථිකය ලුණු ගොවියාගේ අර්ථාපල් ගොවියාගේ දීවරගේ ආර්ථිකය කඩන් වටලා පිටින් ගෙනලා කන දෙන යපෙන්නන්ගේ ආර්ථිකයක් හදනවා නම් රටේ කුෂිකර්මාන්තය කඩන් වටනවා නම් ඒ තුල ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අපිට දෙන ආරක්ෂිතභාවය කුමක්ද? තවත් පැත්තකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද විශාල ගැටලු තියෙනවා. බෙහෙත් හිඟයක් තියෙනවා. එක පැත්තකින් වෛද්‍යවරුන්ට කියනවා පෞද්ගලික අංශයේ බෙහෙත් ගන්න තුණ්ඩු ලියන්න කියලා. ඒ තුණ්ඩුවේ අප්‍රූවල් එක ගන්න පොලිසිය ඒ තුණ්ඩුවේ අප්‍රූවල් එක ගන්න ස්පිරිතාලය ඇතුලේ දැන් 5කට යන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් ස්පිරිතාලේ බෙහෙත් තිබ්බා කියලා පැමිණිල්ලක් ආවොත් මේ ආණ්ඩුවෙන් ගිහලා පරීක්ෂණයක් කළා වෛද්‍යවරයාම අපහසුතාවයටපත් කරනවා. ඒ වගේම පැහැදිලිවම අද වෛද්‍ය සංගමයේ විසින් ඔබ තමුන්නාසලා දැනුවත් කරලා තියෙනවා. මේ යන ක්‍රමවේදයට ගියොතින් රටේ ඊළඟ දශකයේ වෙනකොට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. එමුනා සෞඛ්‍ය පැත්තෙනුත් අපි සුරක්ෂිත නැත්නම් බෙහෙත් හේත් වලිනුත් අපි සුරක්ෂිත නැත්නම් ගරු සභාපතිතුමිය අනිත් පැත්තෙන් අනිකුත් වෘත්තිකයන් රට හැර යන තැනටපත් වෙලා තියෙනවා නම් තමන්ගේ තියෙන මේ අසීමිත බදු ප්‍රතිපත්තියත් ඔබේ තියෙන මේ අසීමිත බදු ප්‍රතිපත්තියත් සහ මේ රටේ තියෙන ගැටලුත් එක්ක ඒ පැත්තෙන් ජාතික ආරක්ෂාවට ස්ථාවරත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි විශ්වාස කරන ඔබ තමුන්නාසලා මේ ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කරනකොට අර බංකුවේ තියලා ලෙක්චර් දෙන්න ලෑස්ති වෙනවා වෙනුවට පැහැදිලි වැඩපිළිවෙලක් සැලැස්මක් එක්ක මේ හැම ක්ෂේත්‍රයකින්ම රට සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. බලශක්තියෙන් ආහාර වලින් රාජ්‍ය සේවයෙන් රට සුරක්ෂිත කරන්න ඔබ තමුන්නාසලා ඒ වක්කීම් ඉෂ්ට කරයි කියලා. අනිත් පැත්තෙන් අපි අදටත් විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය. අපි නාවික හමුදාව තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අද මුහුදු කරේ වෙන සිදුවීම් බැලුවම ජාත්‍යන්තර සංවිධාන අපරාධ කරුවන්ගේ තිත්පොළක් බවට අපේ මුහුදු කරේ පරිවර්තනය වෙන වෙලාවක ආණ්ඩුවක් විදිහට ඔබ කළ යුත්තේ බොරු චෝදනා හදලා නාවික හමුදාපතිවරයා හිරේ දාන එක නෙවෙයි. නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කරන එක. බුද්ධ්‍යංශ වාර්තා පිළිගන්න එක. බුද්ධ්‍යංශය තවදුරටත් ශක්තිමත් කරන්න ඕනේ. ගරු සභාපතිතුමිය ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් වරායේ කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් මද්ද්‍රව්‍ය තියෙනවා කියලා ඔබ ඒක රිලීස් කරා. දැනගෙන. හැබැයි කළා තියෙන චෙක් කරලා. තාම රිලීස් කරපු කෙනාගේ නමක් ගන්නෙත් නැහැ. රිලීස් කරපු කෙනෙක් අත්අඩංගුවට ගත්තෙත් නැහැ, කට උත්තරයක් ලියාගත්තෙත් නැහැ. චෙක් කරන්නේ නැතුව 323ක් එළියට ගියා. දැන් මේ චෙක් කරපු දෙක මෙහෙමනම් චෙක් නොකර එළියට දාපුවා. චෙක් නොකර එළියට දාපුවා කොහොමද? හැබැයි මේවට වග කියන්නේ කවුද? ඒ වෙලාවේ නම් වරාය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා එළියට අවිල්ලා කිව්වා අපි මේ කන්ටේනර් තියෙන තැන දන්නවා අපි වක්කීම් බාර ගන්නවා කියලා. ඒතර මාධ්‍යවේදියෙක් අහනවා මේ මද්ද්‍රව්‍ය තුවක්කු තිබ්බොත් ඔව් ඒ වක්කීමත් අපි බාර ගන්නවා කිව්වා. හැබැයි දැන් සමහර විට එතුමා මේ පහුගිය කාලේ අපි ස්තුතිවන්ත වෙනවා පොලිසිය බාර අමාත්‍යවරයාට. කොතරම් දේශපාලනික වශයෙන් මේ මද්ද්‍රව්‍ය වැටලීම් දේශපාලනීකරණය කරන ආණ්ඩුව උත්සාහ කරුවත් අද අත්අඩංගුවට ගන්න පුද්ගලයෝ සහ එයාගේ පසුබිම් බැලුවම පැහැදිලිවම එයාගේ දේශපාලන රැකවරණය ගන්නේ මොන දේශපාලන පක්ෂයෙන්ද කියන එක පැහැදිලි වෙනවා කර සභාපතිතුමිය. මොන පක්ෂයෙන්ද දේශපාලන රැකවරණය ගන්න කියන එක පැහැදිලි වෙනවා. ඒක යට ගන්න උත්සාහ කරනවා. දැන් විදුහල්පතිවරයෙක් හම්බුණා. බලනකොට ඉස්කෝලේ දරුවෝ උන්ට මද්ද්‍රව්‍යෙන් ඉවත් වෙමු කියලා කිව්වට විදුහල්පතිවරයා බෙදලා තියෙන්නේ. නේ? දෙහිවල සංවිධායකවරයෙක් හම්බුණා. මොකක්ද යාගේ දේශපාලන පක්ෂය?
මොකේ ආසන සංවිධායකද පොට්ටු වෙනන්නේ නෙවෙයි. ආණ්ඩුවේ. ගුරුවරයාගේ නෝන ආණ්ඩුවේ. ගුරුවරයාගේ නෝනත් ආණ්ඩුවේ. ඒතර කැම්පස් එකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔබේ තරුණ සංවිධානය කෙනා. එයාගේ තාත්තා අම්මත් ඔබ තමුන් වහන්සේලාගේ දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශ සභාවේ. අදට ගුරුවරයා ඉඳලා තියෙනවා මේ ආරක්ෂක කමිටුවේ සභාපති. දැන් ඔබතුමාලා දරුවන්ව මත්ද්‍රව්‍යෙන් ඈත් කරන්න කියලා ප්‍රවර්ධනය කරන්න දාලා තියෙන හොඳම ව්‍යාපාරිකයා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන කෙනා. බෙදෙන කෙනා. හැබැයි ඔබ චෝදනා කරේ කාටද? ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ. නෙළුම් පාරයි පැලවත්තේ අතර ලොකු දුරක් නැහැ. හින්දා ටාගට් එකක් ගන්න නම් හරියට ගන්න නැත්නම් වැටෙන්නේ ඔබතුමාලාගේ කාර්යාලය උඩට. හින්දා අපිට මේකේ දේශපාලනයක් නැහැ. මේ මත්ද්‍රව්‍ය නවත්තන්න ඕනේ. දැන් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා අයිස් ෆැක්ටරියක් හොයාගත්තා කියලා. නුවරඑළියේ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක මහත්තයා කියනවා නෑ එහෙම එකක් තාම නෑ තාම හොයනවා කියලා. දැන් ඇමතුමා දන්නේ නැහැ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ. එක්ක ඇමතිවරයා බොරු කියනවා එක්ක පොලිසිය මාධ්‍ය ප්‍රකාශක බොරු කියනවා. දැන් කො නුවරඑළියේ ෆැක්ටරිය? දැන් නුවරඑළියේ ෆැක්ටරිය ලංකාවට බෙදා හරිනවා කිව්වා. දැන් ඒ ෆැක්ටරියත් මාලිමාවෙත් දන්නේ නැහැ. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ෆැක්ටරිය අතුරුදහන් වෙලා. ඒ හින්දා කරු සභාපතිතුමනි අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කළා. අවංකව මේ කාරණය කරන්න. අපි දන්නවා. ඔබතුමාලා වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඔබතුමාලා සමාජයට දීපු රටට දීපු පොරොන්දු ක්‍රියාත්මක කරගන්න බැරි වෙනකොට ඔබ වෙනත් මාවතකට මේක හරවන්න උත්සාහ කරනවා. වෙනත් පැත්තකට යන්න උත්සාහ කරනවා. ආණ්ඩුව විසින් මෙහෙවන සංවිධානාත්මක අපරාධ රටේ ක්‍රියාත්මක වෙනවා. දැන් එක වෙලාවක කෝ දවසේ වෙන්නේ නවත්වයි කිව්වනේ. අනිත් ඊට පිටි තියලා කාන්තාවක් නැති වෙලා කෝට්ලේ වැඩ කරපු. දැන් දවසේ වෙන්නේ නවත්වයි කියලා කිව්වා. නවත්තන්න පුළුවන් නම් තියෙන එකම තමයි නවත්තන්නේ. අතන මාලිමාවට සම්බන්ධ ඔබේ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් අහුනම යාට ඩියෝ නැහැ. ඩිටෙන්ෂන් ඕඩර් එකක් නැහැ. හැබැයි වෙනත් දේශපාලන පක්ෂවල අහුනම ඩියෝ එකකුත් ගහලා මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා බ්‍රේකින් නිවුස් එකකුත් ගහනවා. අයි පුවක් දන්නාව සනත් ඩියෝ එක ගැහුවද? උත්තර දෙන්නකෝ. කො දෙන්නකෝ උත්තරේ? වැඩිම අයිස් ප්‍රමාණය අහුනේ. කොහෙද යාට ඩියෝ එකක් දුන්නේ අමතුමා? අමතුමා ඔබතුමා මේක ආරක්ෂා කරන්න යන්න එපා. ඔබතුමා නීතිඥවරයෙක් නේ. ඔබතුමා මේක ආරක්ෂා කරන්න යන්න එපා. ඔබතුමා මේක ආරක්ෂා කරන්න එතුමාට බාර දෙන්න එපා. එතුමා නීතිඥවරයෙක්. එතුමාට හොඳ නෑ ඒක. ගෞරව සභාපතිතුමිය. තවත් පැත්තකින්. දැන් ඔබ තමුන්නාසෙලා මේ හැම දෙයක්ම මොකද කියන්නේ? එක පැත්තකින් සාක්ෂි හදනවා. එක පැත්තකින් ඔබතුමාලට අපි චෝදනා කරන්නේ නැත්තේ ඒකනේ. දේශපාලන වේදිකාවේ හිටපු ඔබතුමාලා වෙනුවෙන් කතා පවත්වපු අය ගෙනලා පොලිසියට තනතුරු දුන්නා. දැන් ඒක හරිද? ඔබතුමාලගේ වේදිකාවේ ඉඳලා ගෙනල්ලා ඉහළ පුටුවල වාඩි කරනවා. වාඩි කරලා ඔබට ඕනෙ විදිහට එයා මෙහෙවනවා. ඒක වෙන්නේ. දැන් ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලියුම හොයන්න එංගලන්තේ පස් දෙනෙක් යවුවානේ. රනිල් වික්‍රම මහත්තයාගේ ලියුම හොයන්න. දැන් එංගලන්තේ පස් දෙනෙක් යවපු වෙලාවේ කියන්නකො ප්‍රංශයටත් ගිහිල්ලා අර පාස් කිව්ව ප්‍රහාරේ ඩොකියුමන්ට් එක ලියපු එක කියලා කට උත්තරයක් ගන්න කියලා. ළඟනේ. ඇයි ළඟනේ අල්ල කෝච්චි යන්න පුළුවන් පැයෙන්. ඇයි එංගලන්තේ උතරක් ගිහලා ලංකාවට ගේන්නේ? නේ. අපරාධ ටිකට් පහ. ඒ කාලේ තාමත් එහෙම තමයි කලබල වෙන්න එපා. අපි වෙලාවම දෙන්නම්. උත්තර ටික. කවුද රනිල් මහත්තයා නේද වට වෙලා අපතුමා රනිල් මහත්තයා එක්ක කතා බහ කරලා හම්බෙලා කෝපි බිබෝය අපිද වලද කියලා දන්නවනේ හිතෙන්. දෙයින්ද ඒව ගැන අපි කතා කරන්න ඕනේ නෑ. හැබැයි දැන් එංගලන්තේ ගිහපු වෙලාවේ අර පාස් කිව්ව ප්‍රහාරේ ඩොකියුමන්ට් එක ලියපු කෙනාවත් හම්බෙන්න කියන්නකෝ. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔබතුමාලා ඒ තාත්තා දීපු උපදෙස් තමයි මම මේ ඔයාලට දෙන්නේ. ඒව අහගන්න. ඒව අහගන්න. එයාටත් දෙන්නම්. ඔයාලා අහගන්න. ඔයාලා හැදෙන්නකෝ දැන්. දැන් පාපිසි කෑලි පාර්ලිමේන්තුවාම සභාපතිතුමිය ඕක තමයි වෙන්නේ. ජනාධිපතිතුමාලා පාපිසි කෑලි ටිකක් කියවලා එතුමත් අමාරු වෙටෙන් යන්නේ මේ. ඒ හින්දා මේක අහගෙන දැන් ඔබතුමාලාගේ ප්‍රාදේශ සභාවල කසිපු පෙරලා අහුණා. දැන් මෙයා හදාගන්න. ඉවත් කරන්න. මේ වැඩෙන්. ඉවත් කරලා රට හදන තැනට ගේන්න. රට හදන තැනට ගෙනල්ලා ඔබ තමුන්නාසෙලා එදා ජනතාවට දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. තවත් පැත්තේ පොලිසිය. දැන් පොලිසියේ උසස් වීම සම්බන්ධයෙන් මාරු වීම සම්බන්ධයෙන් ඔබතුමාලා තනිකර දේශපාලනික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. ජ්‍යෙෂ්ඨ දක්ෂ උසස් පොලිස් නිලධාරීන්ව දාලා තියෙනවා වගකීමක් නැතුව තැන් වල. අනිත් පැත්තෙන් ඔබතුමාට අවශ්‍යව තනතුරු වලට දාලා තියෙනවා. දැන් ඔබතුමාලා එහෙම කරන්නේ නැහැ කියලානේ බලයට ආවේ. එක තැනක කසිප්පු අල්ලපු කෙනෙක් අල්ලලා ඌට අපදුන්නේ නැහැ කියලා ඔවසි මහත්තයව ට්‍රාන්ස්ෆර් කරා. මම දැක්ක ඔබ ඇමතිවරයෙක් ගිහිල්ලා පොලිසිය ඉස්සරහ වොයිස් කට්ටයක් දෙනවා මාධ්‍යට. ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් ඉන්නවා. ඔබතුමාලා ඇවිල්ලා වොයිස් කට්ටයක් දෙනවා මාධ්‍යට. ඔව් අපි IGPලා කතා පොලිස්පතිලා කතා කරනවා කිව්වා. හැබැයි එදා ඔබතුමාලාගේ විපක්ෂින්න කාලේ සංස්කෘතිය වෙනස්. ඒකම ගරු අමාත්‍යතුමාලා STF එකේ ප්‍රොමෝෂන් ගැනත් පොඩ්ඩක් බලන්න. මොකද ගරු අතිගාව ජනාධිපතිතුමාගේ PSOත් එකේ ඉන්නවා. මොකද STF එකේ අය පොලිසියට ගියාම ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා. STF එකේ ප්‍රොමෝෂන් එක වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට පොලිසියට ගිහිල්ලා කාලයකට පස්සේ STF එකට ආවට පස්සේ යාගේ සීනියරිටිගේ ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා ඔබතුමාලා ඒව ගැනත් හොයන්න මේ පොලිසියෙන් දේශපාලනික වශයෙන් ඔබතුමාලාගේ රැස්වීමට සෙනග ගේන්නයි වැඩ කරන්නේ පාවිච්චි කරන්නේ නැතුව ඔබතුමාලා මේ පොලිසිය සුබසාධනය ගැන ඇමතුමා හොයන්න. මොකද ඒකට ඔබතුමාට වගකීමක් තියෙනවා. තවත් පැත්තකින් දැන් ඊයේ දිනේදී කරු ඇමතුමා කිව්වා තිරුගුණාමලේ සිද්ධිය. නේ හාමුදුරන්ට ප්‍රහාරයක් හාමුදුරන්ට ගහපු දෙන්න අත්අඩංගුවට ගන්නවා කිව්වා. නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද බුදු පිළිමේ බේරගත්තනේ.
බුදු පිළිමේ බේර ගන්න වැඩෙන් මෙව්වා. හාමුදුරුවන්ගෙන් බේර ගන්න තමයි බලන්න වඩම්මලා තියෙන්නේ. දැන් හාමුදුරුවන්ට දෙන්නේ ගහලා. හාමුදුරුවෝ දෙනම හොස්පිටල් එකේ ඉස්පිරිතාලේ. දැන් මේ එක්කෙනෙක් නම් බෙහෙත් බලෙන් ටිකට් කපලා එව්වා කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. හැබැයි දැන් ගරු සභාපතිතුමිය මේ හාමුදුරුවන්ට ගහපු දෙන්න අත්අඩංගුවට ගත්තද? හාමුදුරුවන්ට ප්‍රහාර එල්ල කරපු දෙන්නම අත්අඩංගුවට ගත්තද? දැන් අමතුමාමනේ කියන්නේ බුදු පිළිමේ බේර ගන්න ගියයි කියලා. ඒ හින්දා මේ ඔබතුමාලා දැන් මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා මේ පොහොට්ටුවේ නාට්‍ය සදබේ කරේ තියා යනවලු. නාට්‍ය පොහොට්ටුවේ නම් කරේ තියා යන්නේ සදබේ නම් ඒක රඟපාන්නේ JVP එකෙන්. මොකද ආණ්ඩුව මෙයාලගේ. අපේ නෙවෙයි. පොලිසියෙන් නම් රඟපාන්නේ. පොලිසියෙන් නම් බුදු පිළිම වඩම්මන්නේ. පොලිසියෙන් නම් බිල්ලිම කඩන්නේ. ඒ වෙනකොටත් වෙරළ සංරක්ෂණ නම් ලියුම දෙන්නේ. ඒ කියන කොටත් කියනවා පොහොට්ටුවේ නාට්‍යයක් කියලා. ඒ කියන කොටත් සදබේ නාට්‍ය සදබේ මේක කරේ තියා යනවා කියනවා නම් මතක තියාගන්න නාට්‍ය මගේ නම් රඟපාන්නේ ඔබතුමාලා. ඔබතුමා කාලය අවසන්. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඒකට අවසාන වශයෙන් අර එස්ఐලා 100 දෙනෙක් බඳව ගන්න ඔබ තමුන්නාගේ පෞගේ ආණ්ඩුව කාලේ කටයුතු කරුවා. ඔබ ඒක නැවතුවා වාර්තාවක් එනකන් කියලා. හැබැයි වාර්තාව අපිට දැනගන්න තියෙනවා ගරු අමතුමා මීට මාස 3කට කලින් ඔබතුමාලාට දීලා තියෙනවා. ඒ ඔබතුමාලාගේ පක්ෂ 100 දෙනෙක් දාගන්න ඕන නම් ඒක ක්‍රමවේදයක් හදාගන්න එක ඔබතුමාලාගේ ප්‍රශ්නයක්. හැබැයි බොරු කියන්න එපා. ඉතින් එහෙනම් මේ මිනිස්සුන්ටත් මේ ළමයිටත් අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න මේ බඳව ගැනීම ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ගරු දිලිත් ජයවීර ගරු ඇමතුමා. මාජන ආරක්ෂණ ඇමතුමා. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමියනි මම මෙතන මෙතුමා මේ දැන් පැය භාගයකට ඉස්සෙල්ලා මෙතන ඇවිල්ලා මම උදේ පැහැදිලි කිරීමක් කරා මේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට යම් අසාධාරණයක් තියෙනවා. ඒ පිළිබඳව උන්ට සාධාරණ ඉෂ්ට කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනකොටත් තරම් තියෙනවා කියලා. ඒ වගේම බඳවා ගැනීම සම්බන්ධෙනුත් මම මෙතන පැහැදිලි කිරීමක් කරා. මෙතුමා ඉතින් විනාඩි 10ක් 15ක් ඉඳලා අපි උදේ කියපුවා නැවත ඇවිත් ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි මේ පාතාලය ගැන කතා කරා. මද්‍රව්‍ය ගැන කතා කරා. අපි නීතිය සාධාරණ ක්‍රියාව යොදවලා තියෙනවා. මෙතුමාලාගේ පාතාල සම්බන්ධතාවත් මේ වෙනකොට මේ ඉන්දුනීසියාවෙන් ගෙන ආපු අය සහරා එළි වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ පිළිබඳව විමර්ශනයක් කරමින් ඉන්නවා. ඒ හින්දා මේ මෙතන ඇවිල්ලා තමන්ගේ කාලේ පාතාලකා වර්ධනය කරලා පෝෂණය කරලා ඒව මත මේ පාතාලේ පවත්වාන කියලා තමන්ගේ බලය පවත්වාන ගේ මත මේ රටේ කවුරුත් දන්නවා තමගේ තාත්තා ගිහිල්ලා බදාගත්තේ කවුද කියලා. මෙතන ඇවිල්ලා දැන් මේ මෙතන ඇවිල්ලා ඔබතුමා සම්බන්ධෙනුත් දැනට ඔබතුමාගේ තියෙන සබඳතා සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් අපි ඉදිරියට කරන්න. ඉතින් මේ රටේ දන්නවා ඕන තරම්. අය අලුතෙන් කියන දෙයක් නෑ. දේශපාලන පාවිච්චි කරනවා තමන්ගේ නිර්වත වහගන්න. තමන් කාලයක් තිස්සේ පාතාල සම්බන්ධතා පවත්වාගෙන දැන් ඒ සම්බන්ධතා අපි ඉදිරියට කියන්න. විමර්ශනයක් කරලා කියන්න. මෙතන ඇවිල්ලා නිකන් අනිත් අයට ඇඟිලි දික් කරන්න හදන්න එපා. මාලිමාවේ කවුරුවත් කුඩු දාවරම් කරලා නැහැ. කවුරු හරි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව මත්ද්‍රව්‍ය කියන්නේ නැහැ. මම කියන්නම් ගංජා සුරංග ගැනත්. මම කියන්නම් සොත්තුපාලි පුතා කාගාවද වැඩ කරන්න කියලා කියන්න පුළුවන් මට. හරිද? සොත්තුපාලිගේ පුතා කාගාවද වැඩ කරන්න කියලා කියන්න පුළුවන්. ගරු සභාපතිතුමියනි. ඒ හින්දා මෙතන ඇවිල්ලා මාලිමාවට ඇඟිලි දික් කරන්න හැකියාවක් නැහැ. මේ රටේ ජනතාව දන්න හොඳට මාලිමාව වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන වෙනුවෙන් නෙවෙයි. ඔබතුමා ඇවිල්ලා මෙතන හැමදාම ඇවිල්ලා මාලිමාවට ඇඟිලි දික් කරන්න එපා. ඔබතුමාලාගේ පැටිකිරිය හොඳට දන්නවා මේ රටේ මිනිස්සු එළවලා දැන් මේක තමයි මේ දේශපාලනයෙන්. හරිද? මේ රට නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි මෙතන ඇවිල්ලා මඩ ගහන්න උත්සාහ කරනවා. හරිද? සාධාරණ සාධනීය විවේචනයක් කරගන්න බැරි වුණාම ඇවිල්ලා මඩ ගහනවා. අපි මේ කාරණා ඕන නම් මේ ඇත්ත විමර්ශනයක් කරලා ඉදිරිපත් කරන්න. ඔබතුමාලාගේ ඒක තමයි කරන්නේ. ඒ හින්දා මෙතන ඇවිල්ලා මේ නිලධාරීන්ට මඩ ගහනවා. අවංකව වැඩ කරන නිලධාරීන්ට මඩ ගහනවා. උදේ ඉඳලා විපක්ෂ කරන්නේ ඒක සාධනීය විවේචනයක් කරගන්න බෑ. නිලධාරීන්ට ඇවිල්ලා මෙතන උත්තර දෙන්න හැකියාවක් නැහැ නේ. රවිචන්ද්‍රත් මහත්මයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට මඩ ගහනවා. ශානි අබේසේකට මඩ ගහනවා. පොලිස්පතිවරයාට මඩ ගහනවා. හැබැයි කුඩුකාරයෝ වංචකාරයෝ අල්ලස දුෂණය කරන මිනිස්සු විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත වෙන්න යනකොට නැහිම නැත්තම් විමර්ශන සිද්ධ වෙනකොට මේ විදියට දිගින් දිගට මඩ ගහනවා. මේක තමයි මෙයාලගේ ක්‍රමය වෙලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි අපේ කිසිම අපි මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම ජාතිවාදීකත් ආගම්වාදීකත් අපි ඉඩකඩ තියන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ නැවත නැවතත් අවධාරණය කරනවා. ගරු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා. ගරු මූලාශ්‍රාවෘඩ මන්ත්‍රීතුමනි ඉතාමත්ම වැදගත් අයවැය ඕඩර් ප්ලීස්. ඉතාම වැදගත් අයවැය ශීර්ෂ කතා වෙන තියෙන කිත්න සිල්වරාජ් මන්ත්‍රීතුමාට මුලසුන බාර කරනවා. ගරු මන්ත්‍රීතුමා ගරු මූලාශ්‍රාවෘඩ මන්ත්‍රීතුමනි අද ඉතා වැදගත්